වීඩියෝ එක දකින වෙලාවේ ඔයා ඉන්නේ ඔයාගේ ගෙදර නැති වෙලා නම් ඔයාගේ දෙමව්පියෝ නැති වෙලා නම් ඔයා විතරක් නම් මේ වෙලාවේ ඔයාට ඉතුරු වෙලා ඉන්නේ මේ වීඩියෝ එක ඔයාට. ජීවිතය කියන්නේ සරල රේඛාවක් නෙමෙයි. ඒකේ ups and downs තියෙනවා. මේ වීඩියෝ එක බලන ඔයා ඉස්කෝලේ යන කෙනෙක් නම් ඔයා රස්සාවක් කරන කෙනෙක් නම් මොන වයසක කෙනෙක් වුණත් මට ඔයාට කියන්න තියෙන්නේ ආයි බිඳුවෙන් පටන් ගන්න. ඔයාගේ ගෙදර නැති වුණා කියලා, ඔයාගේ පොත් නැති වුණා කියලා, ඔයාගේ දෙමව්පියෝ නැති වුණා කියලා, ඔයාගේ සහෝදර සහෝදරි නැති වුණා කියලා මොන හේතුවකටවත් ඔයාගේ දේවල් නවත්තන්න එපා. බිඳුවෙන් පටන් ගන්න. මොකද අපිට දෙයක් නැති වෙනවා කියන්නේ තව දෙයක් හොඳින් හම්බ කරගන්න අපිට chance එකක් හම්බ වෙනවා කියන එක. ඒ පේන් එක ඔයාගේ මොරාල් එක කරගන්න. ඒ පේන් එක ඔයාගේ වෙපන් එක කරගෙන ඔයාගේ සක්සස් ස්ටෝරි එක හදන්න. සක්සස් ස්ටෝරි එකේදී වෙන එක ඉන්සිඩන්ට් එකක් තමයි ඔයාලට දෙයක් නැති වෙනවා කියන එක. මේ ලංකාවට සක්සස් ස්ටෝරීස් තව ගොඩාක් ඕනේ. එතකොට තමයි අපිට රටක් විදියටත් තව ඉස්සරහට යන්න පුළුවන්. මේක දකින්න ඕන කෙනෙක් ඉන්නවා නම් මේක පබ්ලිකලි ෂෙයා කරන්න ඕනේ නැහැ. මේ වීඩියෝ එක පර්සනලි එයාගේ WhatsApp එකට හරි කමක් නැහැ. මේ කතාව අහන්න ඕන කෙනෙක් ඉන්නවා නම් එයාට යවන්න. කිසිම දෙයකටවත් වැටෙන්න එපා. මෙන්ටලි ස්ට්‍රෝං වෙන්න. ආයෙ අලුතෙන් පටන් ගන්න ලයිෆ් එක. එතකොට ඔයාට වරදින්නෙත් නැහැ, ලංකාවට වරදින්නෙත් නැහැ. අපි අලුතෙන් පටන් ගමු. ආයෙ අපි මුලින් ඉඳන් පටන් ගමු. එහෙම වුණොත් ඔයාගේ හිතෙත් තියෙන, මගේ හිතෙත් තියෙන ලංකාව අපිට හදාගන්න වැඩි අමාරුවක් නැහැ. ඒක තමයි මට ඔයගොල්ලන්ට කියන්න සහ ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්න තියෙන එකම දේ. වැටෙන්න එපා. අපි ආයෙ නැගිටිමු.